හරි. ගාන තමා හරි. මේක තමයි ගාන. හරි. ලියාගත්තද ගාන? හරි. අපි ගානට නම් බලන් ඉන්න. හරි. මට මේ ගාන හදන්න ක්‍රමයක් කියන්න මොකක් හරි ක්‍රමයක්. දැන් ක්‍රම 16ක් කියලා දුන්නා. 16න් තියෙන ක්‍රමයක් කියන්න බා. අන්න හරි. තව ක්‍රම තියෙනවද කිය? එක්ක ගාන එළියේ ඉඳන් ඇතුළට හදන්න ඕනේ, එක්ක ඇතුළේ ඉඳන් එළියට එන්න ඕනේ ගානට. ඔය ක්‍රම දෙක තමයි ගාන හදන්නේ. මොකද්ද? එක්ක එළියේ ඉඳන් ඇතුළට යන්න ඕනේ, එක්ක ඇතුළේ ඉඳන් එළියට එන්න ඕනේ. ඔයාලට බැලුවාම එළියේ ඉඳන් ඇතුළට යන්න ලේසි, ඇතුළෙන් එළියට එන්න ලේසි. අපි හොයාගන්න නිසා මොකද්ද? 1 බෙකුදරි මෙතඩ් එකනේ. 1 බෙකුදරිනේ. එහෙනම් මොකද්ද හොයන්න ඕනේ ඉස්සෙල්ලාම අපි? වරහණක් හොයන්න ඕනේ. මතක තියාගන්න වරහන් මේ සිම්ප්ලයි කරන්නේ මේ විදිහට. මෙන්න මේක එකක්. මෙන්න කර්ලි එක. හරි නේද? මේ බ්‍රැකට් එක අපි සාමාන්‍යයෙන් මේක ස්ක්වයර් බ්‍රැකට් එක, මේක කර්ලි බ්‍රැකට් එක. ඕක තමයි පිළිවෙල. මෙයා සිම්ප්ලිෆයි කරලා තමයි මෙයාට එන්න ඕනේ. මෙයා සිම්ප්ලිෆයි කරලා තමයි මෙයාට යන්න ඕනේ. තේරෙනවද? ඕක තමයි මෙතඩ් එක. තේරෙන්නේ? වරහන් මෙතඩ් එක මොකද්ද? මේක සිම්ප්ලයි මෙතඩ් එකක් තියෙන්නේ මොකද්ද? මේක ස්කෑර්ස් වලට එන්න ඕනේ, කර්ලි බ්‍රැකට් වලට එන්න ඕනේ. හරි? මේකේ තියෙන ගණන් ටික ඉස්සලා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට එනවා. ඊට පස්සේ මේකට එනවා. හරි. දැන් මේක දිහා බලලා කියන්නේ කොහොමද ගන්න? කොහොමද යන්නේ ඉස්සෙල්ලම? කොහොමද යන්නේ ඉස්සෙල්ලා ගන්න? මේකද හම්බෙන්නේ, මේකද හම්බෙන්නේ, මේකද හම්බෙන්නේ. උඩ මේක හම්බෙන්නේ. එහෙනම් උට ආරයක් දෙන්න ඕනේ. කොහොමද කරන්නේ එහෙනම්? මොන බ්‍රැකට් එකේ මේ බ්‍රැකට් තුනෙන්ම කියන්නේ මොකද්ද ළමයි? මල්ටිප්ලයි. ගුණ කරන එක තමයි කියන්නේ බ්‍රැකට් තුනෙන්ම. තේරෙන්නේ? හරි එහෙනම් හදයන් ගන්න. මෙතන එතකොට 3 times 2x හරි නේද? times 1 times 3. හරිද නැද්ද? හරි? මේ දෙකනේ. මේ දෙක මේ තියෙන්නේ, මෙයත් එක්ක මේ තියෙන්නේ. හරි? එතන මෙයා ප්ලස් 4 එනවා. මෙයා මොකක් වෙනවද? එළියේ දෙකක් තියෙනවා. මෙයා 38 වෙනවා. හරි. හදන්න එපා මාත්‍රිකය මට ගන්න හදන්න කිය. ඊගාව කියන්න මොකද කරන්න කියලා? මොකද කරන්නේ ඊගාවට? මොකද කරන්නේ ඊගාවට ගානේ? සිම්ප්ලයි කරන් ඉන්න ඉස්සෙල්ලා. මෙතන ආන්සර් කීයද උඩ? 6x. හරි? ඊයස මෙතන ආන්සර් කීයද උඩ? 3. ඊයස්සේ මෙතන. ඔහමනේ සෙට් වෙන්නේ එතකොට? ඔව්. තේරෙනවද කියන්නේ? තේරෙනවද? එතන මේ බ්‍රැකට් එක නෙමෙයි සෙට් වෙන්නේ. මොන බ්‍රැකට් එක සෙට් වෙන්නේ? මේක. හරි නේද? දැන් මොකද කරන්න තියෙන්නේ? අන්න හරි. මෙන්න මේ දෙක මොකක් කරන්න ඕනද? එකතු කරන අඩු කරනවා නම් අඩු කරනවා. එහෙනම් මෙතන 6x මෙතන කීයද ආන්සර් එක? 7. හරිද නැද්ද? හරි නේද? හරි. ඊට පස්සේ මොකද්ද මෙතන තියෙන්නේ ආයේ? 2 එක තියෙනවා 38 තියෙනවා. ඔව්. ඊගා මොකද්ද මෙතන එක? මේ දෙන දෙපැත්තට වැඩි කරනවා. හරි? නැත්තම් මේක මෙතන දෙකක් තියෙනවා හදන්න. ඔයාලා මතක් වෙන්න ඕනේ මේවා. මේ මතක් වෙන්න ඕනේ ඈ. 38 26x plus 7 38. එකක් තමයි මොකද්ද? බ්‍රැකට් වැඩි කරලා හදන එක. තේරෙනවද? කොහොමද? 2 times එක 12x වෙනවා. හරිද? එකතු කිරීම එතකොට දෙවරක් 7 දෙවරක් 7 14 වෙනවා. මෙතන 38 38 වෙනවා. එතන මොකද්ද කරන්න ඕනේ දැන් මේකේ? මෙතන 14 අරන් යන එහා පැත්තේ. මොකද මෙතන x ගන්න තියෙන්නේ. එයා තනි කර ගන්නවා අනිත් එක්කෙනා එහාට අරන් යන්න ඕනේ. එහෙනම් මෙතන 12x වෙලා 38 මොකක් වෙනවද? -14 වෙනවා. හරිද? එතන 12x මෙතන ආන්සර් කීයද උනා? 8න් 4ක් ගියොත් 4යි 24. හරි? 12x තියෙන අපිට ඕනේ 1x ගන්න.
එහෙනම් දෙපැත්තෙන් බෙදෙනවා කීයෙන්ද? 12න් හරිනේ. එහෙනම් මේකට මේක කැපෙනවා. x කියන්නේ ආන්සර් කීයද? 2යිනේ. දැක්කනේ ගත්ත විදිහ. තේරෙනවද නැද්ද? හරි. මේක මොකද්ද මෙතඩ් එක කියන්නේ බා? ඈ? 2.38 මාක් කරනවා. 2කින් බෙදෙනවා. අන්න හරි. ඇයි දෙපැත්තම අර චක්කරෙන් තියෙන ඉඳනේ? එහෙනම් මේක 2කින් බෙදෙනවා මේකත් 2කින් බෙදෙනවා. මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා. කීයද උත්තරේ? 1යි 9යි. ඇයි 3ට 2 ඒවා 1යි. එකක් ඉදිරි මේස 18යි 18 2 ඒවා 9යි. එහෙනම් උත්තරේ මෙතන 6ix 7 මෙතන ආන්සර් කීයද? 19. දැන් කියන්න බා. 6x මෙතන තියලා +7 එක එහා පැත්තට අරන් යනවා නේ. එතන -7 වෙනවා ආන්සර් එක. එතකොට මෙතන ආන්සර් කීයද? 12 නේ. 12 නේ. 19න් 7ක් ගියොත් 12යි. දැන් මොකද දෙපැත්තම 6න් බෙදෙනවා. මෙතෙන්ට 1යි මෙතෙන්ට 2යි මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි. x කීයද? දැක්කනේ ආන්සර්ස් දෙකම එකයි. පුළුවන්. තේරෙනවද? ඔන්න ගණන්. මෙච්චර වෙලා ගණන් ඇදුවට තාම. දැන් ගණන් ලේසිද? ඈ? හිතා ගන්න පුළුවන්ද කොහෙන්ද යන්නේ කොහෙන්ද ඉවරෙන්නේ කියලා? ඈ? බෑ. පුළුවන්ද බැයිද? පුළුවන් එනේ හිතා ගන්න ගන්න යන රටාව. ගන්න. හරි? මේ දෙකම හදන්න ඕනේ නැහැ. ඔයා කැමති ක්‍රමයෙන් හදන්න මේ දෙකෙන් ඈ. හරි එතන මේක තමයි ගන්න රටාව. හදාගන්න. මේ මත ඉතින් ගණන් හදලා බැයි නම් ගණන් බෑ තමයි ඉතින් නේ.